හොංකොං වල ඉන්න හැමෝම අද ගෙවල් වල තමයි ඉන්නේ. තයිපුන් නිසා කාටවත් එළියට යන්න විදියක් නැහැ. හවසට තේබොන්න අපි පොඩි කෑමක් හැදුවා. කොච්චි පේස්ට් එකක් එක්ක ඊස් රොටි තමයි අපි හැදුවේ. මම පෙන්නන්නම් ඔයාලට කොහොමද හැදුවේ කියලා. මෙතන මම වන් ගෙඩිය පාවිච්චි කරන්නේ නැතුව බ්ලෙන්ඩ් එක පාවිච්චි කරා. මොකද මට පේස්ට් එක ගොඩක් ස්මූත් ඕන නිසා බ්ලෙන්ඩර් එක ලේසි නිසා මම බ්ලෙන්ඩ් එක මෙතන යූස් කරලා තියෙනවා. වෙද එක අද මේ විදිහට තමයි තියෙන්නේ. දැන් නම් හුළඟ ගොඩක් දුරට අඩුයි. වැස්සත් ටිකක් තියෙන්නේ. මේ වගේ වෙද එකක සැර සම්බෝලයක් එක්ක රොටියක් කාලා ප්ලේන් ටිකක් බොනවා කියන්නේ හැමෝම කැමති දෙයක්. ඉතින් ඇත්තටම මේ කොච්චි පේස්ට් එක පට්ටම සැරයි, හැබැයි මාර රසයි. ඉතින් thank you very much වීඩියෝ එක බලුවට වලට හැමෝම පරිස්සමින් ඉන්න කියලා, ස්පෙෂලි හොංකොං ඉන්න අයට. ආයෙම වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.